හායි යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ හීබ්‍රු භාෂාවෙන් වේලාව සහ කාලය සම්බන්ධ වචන කිහිපයක්. මුලින්ම රෙවා කියන්නේ කාල. රෙවා ෂා කියන්නේ පැය කාල. ඊළඟට කෙට්සි. ඒ කියන්නේ භාගය කියන අදහස. කෙට්සි ෂා කියන්නේ පැය භාගය. දැන් අපි බලමු මේ වීඩියෝ එක ආරම්භයේදී ඔයාලා දැකපු වචන දෙක. වේ සහ ලේ. වේ කියන්නේ සහ කියන එකට. ලේ කියන්නේ ට කියන එකට. කවුරු හරි ඔයාගෙන් මා හෂා කියලා ඇහුවොත් වෙලාව කීයද කියලායි අහන්නේ. ඒ වගේම තමයි මා හෂා අක්ෂව් කියලා ඇහුවොත් දැන් වෙලාව කීයද කියලා අහන්නේ කියලාත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ හීබ්‍රු පාඩම් ඉගෙන ගන්න අපේ ස්පෝකන් හීබ්‍රු channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා.